හරි. දැන් අපි කතා කරන්න හදන්නේ මේ වීඩියෝ එකෙන් ව්‍යාපාරයක ගෙනුම් කරන මූලිකාංග බිහි වෙන විදිය ගැන. right? ඒ කියන්නේ අදන්නවා ව්‍යාපාරයක ගනුදෙනු අපිට කොටස් 5කට වර්ග කරන්න පුළුවන්. right? ඔයාලට මම කලින් වීඩියෝ එකේදී කියලා දුන්නා ව්‍යාපාරයක අයිතිකරුවෝ, ඒ වගේම කළමනාකරුවෝ සහ සේවකයෝ, ඒ වගේම ව්‍යාපාරයක භාණ්ඩ සැපයුම්කරුවෝ, ඒ වගේම සේවා නැත්නම් වෙනස් සැපයුම්කරුවෝ, ඒ වගේම ව්‍යාපාරයේ ගනුදෙනුකරුවෝ, ඒ වගේම බැංකු සහ මූල්‍ය ආයතන, මෙන්න මේ අයත් එක්ක ව්‍යාපාරය කරන ගනුදෙනු මොනවද කියලා මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කියලා දුන්නා. හරිද? එතකොට ඒ කරන ගනුදෙනු අපිට ඒ ගනුදෙනුවේ ස්වરૂපයෙන්ම ගිණුම් කරන්නේදී සැලකිල්ලට ගන්න බෑ. right? අන්න එතනදී අපේ ඒවා වර්ග කරනවා කොටස් 5කට. ව්‍යාපාරයක ගනුදෙනු අපි වර්ග කරනවා කොටස් කීයකටද? 5කට. මොනවද මේ 5? වත්කම්. right? වත්කම් කියවම ව්‍යාපාරයක් කරගෙන යන්න තියෙන සම්පත්. එච්චරයි කතාව ඈ. ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමට ව්‍යාපාරය තුළ තියෙන්න ඕන දේවල් ටික. ඒවා තමයි අපි සම්පත් වත්කම් කියන්නේ. නිකන් හිතන්නකෝ ඔයා වාගේ ගෙදර ජීවත් වෙනකොට ගෙදරක ජීවත් වෙන නම් හරි අනිවාර්යෙන් ඉඩමක් උඩ තමයි ගේ හදන්න ඕනේ. එහෙනම් ඉඩම කියන්නේ ඔයාගේ ගෙදර සම්පතක්. ගොඩනැගිල්ල නැත්තම් ගේ කියන්නේ ඔයාගේ ගෙදර සම්පතක්. හරි. ගෙදර තියෙන ලීබඩු නැත්තම් ඉඳ ගන්න විදිහක් නැහැ. ඒවා ව්‍යාපාරයේ තියෙන ඔයාගේ ගෙදර තියෙන සම්පත්. හරි. එතකොට ඔයාගේ ගෙදර යම් යන්ත්‍රෝපකරණ තියෙනවා. සමහරට AC මැෂින් තියෙනවා, ෆ්‍රිජ් තියෙනවා, ෆෑන් තියෙනවා. එතකොට කබඩ් ඔය දේවල් තියෙනවානේ. හරි. මැෂින් තියෙනවා. ඒ වගේම යම් උපකරණ ගෘහ භාණ්ඩ තියෙනවා. නේ? හරි. එතකොට ඉතින් ඔය දේවල් සලකන්නේ මොනවද? ඒ ගෙදර තියෙන සම්පත් හැටියට. හරි. ඒ වගේ තමයි ව්‍යාපාරයක් කරන් ගන්නත් ළමයි ඒ ව්‍යාපාරයට ඒ සඳහා තිබිය යුතු සම්පත් තියෙනවා. ඒ දේවල් තමයි අපි වත්කම් කියලා කියන්නේ. ඒ වගේම අපි වගකීම්, මේ ගනුදෙනු වල තව වර්ගයක් තමයි වගකීම් කියලා හඳුනා ගන්න දේවල් තියෙනවා. ඒ කියන්නේ ගෙවිය යුතු දේවල්. ව්‍යාපාරයේ ගෙවිය යුතු දේවල්, ගෙවන්න තියෙන දේවල් තියෙනවා. හරි. right? බැංකුවේ ණය ගත්තොත් ගෙවන්න ඕනේ නේ? ඒ වගේම අපි ණයට භාණ්ඩ ගත්තොත් ඒ ගත්ත භාණ්ඩ වෙනුවෙන් සල්ලි ගෙවන්න ඕනේ. හරි. ඒ වගේම අපි විදුලිය සේවාව ගත්තොත් එහෙම විදුලිය ගත්තොත් මාසයක් තිස්සේ විදුලිය පාවිච්චි කරනවා. හැබැයි මාස අවසාන වෙනකොට ඔක ගෙවලා නැහැ. අන්න ගෙව්වේ නැත්තම් ඒක වගකීමක්. අපි කියන්නේ උපචිත විදුලිය කියලා. හරි. අපි දුරකථන සේවාව ගන්නවා දුරකථන සමාගම් වලින්. හරි. මාසේ අවසන් වෙනකොට දුරකථන බිල ගෙවන්න ඕනේ. ගෙව්වේ නැත්තම් අන්න දුරකථන ගාස්තු අපි කියන මොකද්ද? උපචිත දුරකථන ගාස්තු. ඒක වගකීමක්. එහෙනම් මතක තියාගන්න ගෙවන්න තියෙන දේවල් මාසේ අවසාන වෙනකොට ගෙව්වොත් හරි. හැබැයි ගෙව්වේ නැත්තම් ඒක අපේ වගකීමක් බවට පත් වෙනවා. ඊළඟ වර්ගය අපි හඳුනා ගන්නවා හිමිකම් කියලා හඳුනා ගන්නවා. වා සමහරලාට මේක ප්‍රාග්ධනය කියලා කියනවා ඈ. හරි. වෙනසක් තියෙනවා දරුවෝ. හරි. හිමිකම සහ ප්‍රාග්ධනය එක හා සමාන වෙන්නේ යම් අවස්ථාවකදී විතරයි. නැත්තම් මේක දෙකක් කියලා මතක තියාගන්න. ඒක ඉදිරි දවසකදී මම ඔයාලට මේක කියලා දෙනවා. හරිද? ඊළඟට ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමේදී එක ಜಾති ආදායම් ලැබෙනවා. එක ಜಾති ආදායම්. භාණ්ඩ විකුණන ව්‍යාපාරයක් නම් ඒ භාණ්ඩ විකුණුම් කළොත් ඒක මොකක්ද? ආදායමක් නේ. ඒ වගේම ඒ ව්‍යාපාරයේ අපිට උඩම තට්ටුව නිකම් තියෙන්නේ වැඩක් නැහැ. මේක කුලියට දීලා ගොඩනැගිලි කුලියක්, ගෙවල් කුලියක් ලබා ගන්න පුළුවන් ආදායමක්. හරි. එතකොට අපිට මේ ව්‍යාපාරයේ ඔන්න සල්ලි තියෙනවා වැඩිපුර. මේ වැඩිපුර තියෙන සල්ලි බැංකුවක ඔන්න ස්ථාවර තැන්පතුවක නැත්නම් අපි කියන FD එකක දාලා පොලියක් ගන්න පුළුවන්. ඒතකොට මේ ලැබෙන පොලිය ආදායමක්. ඒතකොට මේ වැඩිපුර ව්‍යාපාරයේ සල්ලි තියෙනවා නම් ওই කොටස් වෙළඳ පොලේ වගේ තැනක ආයෝජනය කරන්න පුළුවන්.
ඒ කොටස් වෙනද පොල්ලේ වගේ තැනක ආයෝජනය කරලා අපිට එතනින් ගන්න පුළුවන් ලාභාංශ ආදායම මැත්ස් වල ඉගෙන ගන්නවා මේක. හරි. ඒතකොට ලාභාංශ ලැබෙනවා කියලා කියන්නේ ඒක ව්‍යාපාරයේ ආදායමක්. අපි ඒවට ආයෝජන ආදායම් කියලා කියනවා. හරි. ඒතකොට කොමිස් ලැබෙන්න පුළුවන් ව්‍යාපාරයේ කටයුතු නිසා. ඉතින් ඔය විදිහට ව්‍යාපාරයට එක එක જાති ආදායම් ලැබෙනවා. ඒ වගේම මේ ව්‍යාපාරයේ ආදායම් ලබන්න නම් යම් යම් වියදම් කිරීම කරන්න ඕනේ. හරි. සේවකයෝ ගන්න වෙනවා, අයට වැටුප් ගෙවන්න වෙනවා. වැටුප් කියන්නේ වියදමක්. විදුලි ගාස්තු ගෙවන්න වෙනවා. ඒක වියදමක්. දුරකථන ගාස්තු ගෙවන්න වෙනවා. ඒක වියදමක්. රක්ෂණ ගාස්තු ගෙවන්න වෙනවා. ඒක වියදමක්. ප්‍රවාහන ගාස්තු දරන්න වෙනවා. ඒක වියදමක්. නගර සභා සීමාවක නම් ව්‍යාපාරයේ තියෙන්නේ නගර සභාවට වරිපණම් ගෙවන්න වෙනවා නේ. ඒක ව්‍යාපාරයේ වියදමක්. ඔය විදියට එක එක જાතිය වියදම් සහ පාඩු ව්‍යාපාරයට ඇති වෙනවා. මේ දේවල් අපි වියදම් ලෙස අපි ගන්නවා. ඉතින් ඒතර තේරුම් ගන්න ව්‍යාපාරයක ගනුදෙනු අපි කොටස් 5කට මේ විදිහට වර්ග කිරීම කරනවා. ඒතර ඔයා ඇත්තටම accounts කියන subject එකේ ඒකක් ගන්නවා නම් මේ 5ට අයිති දේවල් මොනවද කියලා හරියටම දැනගත යුතුයි. මොනවද මේ 5ට අයිති දේවල් කියලා. දැන් මම ඔයාට පොඩ්ඩක් ඒකේ ලිස්ට් එකක් දෙනවා. රයිට්. ඔයා නෝට් එකේ දාගෙන ඒ ටික මතක තියාගන්න. අනිවාර්යෙන් ඔයාට ඉදිරියේදී මම හැම පාඩමකම සමරි එකක් දෙනවා, හැම ලෙසන් එකකම සමරි එකක් දෙනවා කියලා කිව්වා. ඒ සමරි එක ඇතුලේ මතක තියාගන්න පුතා. ඒ අදාළ ලෙසන් එකේ එක්සෑම් එකකට ගාන හදන්න පුළුවන් ඔයාට. හරි. ඔයා මෙච්චර කාල ගිණුම් කරන්නේ මොනවත් ඉගෙන ගත්තේ නැති කෙනෙක් වුණා. ඔයාට මම කරන මේ සමරි එකෙන් අනිවාර්යෙන්ම ඔයාට එක්සෑම් එකේදී ගිණුම් කරන්නේ සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන් මට්ටමටපත් වෙනවා. බලමු අපේ වැඩේ කොහොමද ඉස්සරහට වෙන්නේ කියලා. ඒතකොට බලන්න මම අයිති වර්ග 5ට අයිති දේවල් ටික මම පෙන්නනවා මේකේ. මම මේ විදිහට කොටස් වලට වර්ග කරන්න. හරි. මම මේ වගේ පොඩි ටේබල් එකක් හදනවා නේ. රයිට්. මේ විදිහට හදලා මම මේකේ මෙහිම 5ක් වර්ග කර ගන්නවා. 5කට මම වෙන් කර ගන්නවා මේක. මෙහෙම. හරි. දැන් මගේ වැඩේ ඉවරයි. මෙතන මම දානවා පළවෙනියට වත්කම් කියලා. මුලින්ම වත්කම් කියලා දානවා. වගකීම් දානවා ඊළඟට. ඊළඟට මම දානවා හිමිකම්. ඊළඟට මම දානවා ආදායම්. ඊළඟට මම දානවා වියදම්. ඔන්න ව්‍යාපාරික ගනුදෙනු කොටස් 5කට වර්ග කරනවා කිව්වේ. ඒ වර්ග 5 තමයි මම මේ දැම්මේ. එතකොට ව්‍යාපාරයක ඒ ගනුදෙනු නිසා මොනවද ව්‍යාපාරේ නිර්මාණයට වත්කම්? හරි. ව්‍යාපාරයක තියෙන වත්කම් මොනවද? හරි. ඔන්න මතක් කරගන්න අයිතිකරුවා. හරි. මාර මුලම කියලා දුන්න ඔයාට මීට පෙර හරි ව්‍යාපාරයක අයිතිකරුවා ව්‍යාපාරයක කරන ගනුදෙනු ගැන කතා කරා. ඒ ගනුදෙනු යටතේ මේ අයිතිකරුවා ව්‍යාපාරේ ගේන දේවල් තියෙනවා. මුදල් එක්ක ගේන තව දේවල් තියෙනවා. ඒතකොට දන්නවා ව්‍යාපාරයට පුළුවන් අයිතිකරුට තමන්ගේ පෞද්ගලික ඉඩම් ව්‍යාපාරයට ගේන්න පුළුවන්. ගොඩනැගිලි තියෙනවා නම් ඒව ව්‍යාපාරයට ගේන්න පුළුවන්. තමන්ට යන්ත්‍රෝපකරණ තියෙනවා නම් ගේන්න පුළුවන්. ලී බඩු තියෙනවා නම් ගේන්න පුළුවන්. හරි. කාර්යාල උපකරණ තියෙනවා නම් ගේන්න පුළුවන්. පරිගණක තියෙනවා නම් ගේන්න පුළුවන්. වාහන තියෙනවා නම් ගේන්න පුළුවන්. ඊට අමතරව මුදල් ගේන්න පුළුවන්. මම මුදල් දානවා මේකේ අන්තිමට නේ. මුදල් දාන්නේ මම මේකේ අන්තිමටම. හරි. ඒක බලන්න මේ දේවල් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට අවශ්‍ය දේවල්. මේ දේවල් සලකන්නේ මොනවා කියලාද? ව්‍යාපාරයේ වත්කම් කියලා. හරි. පාරම සිම්පල් නේ. වා තේරුම් ගන්න මේ අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. වාගේ ගෙදර තියෙනවා නම් මේ දේවල් ඒවම තමයි මේ ව්‍යාපාරය ඇතුලේ තියෙන්නේ. හරි. ඒතකොට ඒ සියල්ල වත්කම් කියලා සලකන්න.
ඊට අමතරව පොතේ තව කීපයක් මේක ඇතුළට එනවා. දැන් ව්‍යාපාරයේ තුල තියෙන සල්ලි ඕනනම් ව්‍යාපාර වැඩිපුර සල්ලි තියෙනවා නම් පුළුවන්කම තියෙන මේ සල්ලි ව්‍යාපාර ආච්චුවේ තියෙන සල්ලි මේ දේවල් ඔය කොටසෙන් පොලේ වගේ තැනක ආයෝජනය කිරීමක් කරන්න පුළුවන්. හරිද? එහෙම ආයෝජනය කරාම අපිට ලාභාංශ ආදායම් තමයි ලැබෙන්නේ. කොටසෙන් පොලේ තියෙන කම්පැනි වල සල්ලි දැම්මහම අපිට ලැබෙනවා ලාභාංශ ආදායම් නැත්නම් ආයෝජන ආදායම් කියලා. හරි. එතකොට අන්නේ ආයෝජන කියන්නේත් ව්‍යාපාරයක වත්කමක් කියලා තමයි අපි ගන්නෙ. ඒ වගේම ඕනම ව්‍යාපාරයක් අපි හිතමු භාණ්ඩ විකුණන ව්‍යාපාරයක් කියලා. ඒ විකුණන භාණ්ඩ තොග සලකන්නේ අපි ඒ තොගය සලකන්නේ විකුණන තියෙන භාණ්ඩ තොගය සලකන්නේ මොකක් ලෙසද? වත්කමක් විදියට. ඒ නිසා ඒ තොගයත් මෙතෙන්ට එන්න ඕනේ. හරිද? ඒ වගේම මේ තොග අපේ හිතමු සමහර ලාවට අපි ණයට විකුණනවා. ණයට විකුණුවාම අපිට මුදල් ලැබිය යුතුයි. ඒ ලැබිය යුතු මුදල් වලට අපි කියන්නේ මොනවා කියලාද? ණය ගැතියෝ. එහෙනම් අපි අපේ ව්‍යාපාරයේ භාණ්ඩ ණයට විකුණුවාම ඒ ලැබෙන්න තියෙන සල්ලි ඒකත් අපේ සම්පතක්. ඒකට අපි කියන ණය ගැතියෝ. ඒ ණය ගැතියෝ කියලා කියන්නේත් ව්‍යාපාරයේ වත්කම් කියලා මතක තියාගන්න. ඒ වගේම අපිට සමහර වෙලාවට තියෙනවා මේ ලැබී යුතු ආදායම් කියලා ඒවා. හරි. දැන් අපි බැංකුවක දැම්මොත් ස්ථාවර තැන්පතුවක සල්ලි FD එකක වගේ සල්ලි දැම්මොත් අපිට එතනදී මේ යම් කාලයක් අවසානයේදී අපිට පොලියක් ලැබෙන්න ඕනේ. ඒක ලැබිලා නැත්නම් අපි ඒකට කියන මොනවද? ලැබිය යුතු පොලිය. අපිට ලැබෙන්න තියෙන සල්ලි. හරි. දැන් අපි කොටස් වෙළඳ පොලියේ කම්පැනි එකක මුදල් දැම්මා කියලා හිතන්නකෝ. අපි ඒකට කියන්නේ ආයෝජන කියලා. හරි. හිතන්න මාස 6ක් අවසානයේදී නැත්නම් අවුරුද්දක් අවසානයේදී අපිට යම් ලාභාංශයක් නැත්නම් ආයෝජන ආදායමක් ලබා දෙනවා කියලා තහවුරු කරලා තියෙනවා අදාළ කම්පැනි එකෙන්. හැබැයි තාම දීලා නැහැ. ඒකට අපි කියනවා ලැබිය යුතු ආදායම්. ඔය විදිහට අපිට ලැබිය යුතු ආදායම් තියෙනවා නම් ඒ ලැබිය යුතු ආදායම් කියලා කියන එකත් අපි සලකන්නේ මොනවද? ඒ ව්‍යාපාරයේ වත්කම් හැටියට. හරි. ඉතින් ඔන්න ඔය දේවල් ව්‍යාපාරයක වත්කම් විදිහට අපි සැලකිල්ලට ගන්නවා. දැන් ඔලුවට ගන්න. මේවා ටික මතක තියාගන්න. මේවා තමයි වත්කම්. ලිස්ට් එක මතක තියාගන්න. එතකොට මේ වත්කම් ව්‍යාපාරයට ගන්න වත්කම් ව්‍යාපාරයට ලබා ගන්න අවශ්‍ය මුදල හරි කවුද මේ ව්‍යාපාරයට දෙන්න ඕනේ? දැන් ව්‍යාපාරට මේ දේවල් අවශ්‍යයි මේ වත්කම්. හරි. එතකොට මේ මුදල දෙන්න ඕනේ කවුද? අයිතිකරුව තමයි මේ ව්‍යාපාරයට අවශ්‍ය මුදල දෙන්න ඕනේ මේවා ගන්න. හරි. එතකොට හිතන්න හොඳින් අයිතිකරුවා ව්‍යාපාරයට අවශ්‍ය මුදල දෙන්න ඕනේ. මෙන්න මෙහෙම මම වට රූප සටහනක් පෙන්නන්නම්. දැන් මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න දැන් ඔයාට මම කියුණේ වත්කම් අවශ්‍යයි කියලා නේ. වත්කම් සෙට් එකක් ඕන කිව්වනේ. ලිස්ට් එක මම දැන් කලින් කිව්වනේ. ඊටම ගොඩනැගිලි යන්ත්‍ර ලීබඩු ඔහොම ඕනේ. දැන් ඕනම ව්‍යාපාරයක් අපි කරනකොට හරි. දැන් හිතන්න මෙහෙම. ඕනම ව්‍යාපාරයක් කරනකොට අපි කල්පියා තීරණය කරනවා ව්‍යාපාරයේ ස්වභාවයට අනුව අපිට මෙච්චරක් ඕනේ මේ බිස්නස් එක කරන් යන්න. මොකක් හරි බිස්නස් එකක් කියලා හිතන්නකෝ. හිතනවාට ඔයා පොඩි ටෙක්ස්ටයිල් එකක් පටන් ගන්නයි කියලා. අපි එක්සැම්පල් එක හැටියට නේ. දවා බැලුවා. අඩුම ගන්නවා කියනවා. මේකට ලක්ෂ 30ක්වත් අවශ්‍යයි. කීයක්ද? මේකට ලක්ෂ 30ක්වත් අවශ්‍යයි. ඒතකොට ඔයා කල්පනා කරනවා කොහොමද මේ ලක්ෂ 30 හොයාගන්නේ? හිතන්නේ ඔය අයිතිකරුව විදියට බලනවා මට කීයක් මේ ව්‍යාපාරයට දාන්න පුළුවන්ද? හිතන්න කොහොම හරි මහන්සලා ඉතුරු කරපු සල්ලි ගැල්ල බැලුවාම ලක්ෂ 20ක් වගේ දාගන්න පුළුවන්. ඒ ලක්ෂ 20ට අපි කියනවා ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කීයද? ලක්ෂ 20ක්. ඔයාලට ලක්ෂ 20ක් ප්‍රාග්ධනය දාන්න පුළුවන්. එතකොට ව්‍යාපාරට අවශ්‍ය මූලිකම මුදල යොදවන්නේ කවුද? අයිතිකරුවා. ඒ අයිතිකරුවා ගේන මුදල් වලට තමයි අපි කියන්නේ මොකක්ද? ප්‍රාග්ධනය.
ඒකට කියන මොකක්ද? ප්‍රාග්ධනය. මුදල් විතරක් නෙමෙයි. එයාට තමන්ගේ පෞද්ගලික ඉඩම් ව්‍යාපාරට පවරන්න පුළුවන්. පෞද්ගලිකව තියෙන යන්ත්‍ර, ලී බඩු වාහන ව්‍යාපාරයට පවරන්න පුළුවන්. ව්‍යාපාරයේ ප්‍රයෝජනෙට. ඒ ඔක්කොම සලකන්නේ ප්‍රාග්ධනයේ හැටියට. එහෙනම් ඔන්න අපි ප්‍රාග්ධනය තමයි මේ අයිතිකරුට තියෙන අයිතිය පෙන්වන මූලිකම පදය. සාමාන්‍යයෙන් පොදුවේ මේකට අපි හිමිකම කියලා කියනවා. හරිද? ඒක හිමිකම තමයි ප්‍රධාන වචනය. අයිතිකරුවා ගේන එකට අපි කියනවා ප්‍රාග්ධනය. එයා ව්‍යාපාරයේ මොන හරි අරන් ගියොත් ඒ අරන්ගනේවට අපි කියනවා මොනවද? ගැනිලි. ඒකත් හිමිකමට තමයි අයිති වෙන්නේ. හැබැයි ඔළුවේ තියාගන්න ප්‍රාග්ධනය කියලා කියනකොට අයිතිකරුවා ව්‍යාපාරයට ගේන දේවල්. අයිතිකරුවා ව්‍යාපාරයට යම් යම් දේවල් ගේන්න එයාට ව්‍යාපාරයේ තියෙන අයිතිය මොනවා වෙනවද? වැඩි වෙනවා. ප්‍රාග්ධනයේ ගේන්න එයාට තියෙන අයිතිය වැඩි වෙනවා. හරි. ඒතර අයිතිකරුවා ව්‍යාපාර දේවල් අරයි යන්න එයාට ව්‍යාපාරයේ සම්බන්ධයෙන් තියෙන අයිතිය මොනවා වෙනවද? අඩු වෙනවා කියලා මතක තියාගන්න. එහෙනම් මේ හිමිකමට තියෙන හිමිකමට අයිති වෙන ප්‍රධාන දෙකක් තමයි මම මේ පෙන්නුවේ. ප්‍රාග්ධනය සහ ගැල්ලි. තව දෙකක් එනවා. ඒකට මම මේ දෙක තව ටිකකින් කියන්න. හරිද? ඊළඟට අපි ගත්තොත් එහෙම මේ ව්‍යාපාරේ දැන් අයිතිකරුවගේ සල්ලි මදි කියලා හිතන්නකෝ ව්‍යාපාරය කරන්නේ. දැන් ලක්ෂ 30ක් ඕනේ ඔක්කොම වත්කම්. අයිතිකරුවගේ ලක්ෂ 20යි තියෙන්නේ. ඉතුරු ටික මොකද කරන්නේ? ඉතුරු ටික මේ ව්‍යාපාරෙට ණයට ගන්න වෙනවා. කීයද? ණයට ගන්න වෙන ලක්ෂ 10ක්. ඒ ණයට ගන්න ඒවට අපි කියනවා වගකීම් කියලා. ඒ ලක්ෂ 10 මොකක්ද? ලක්ෂ 10 වගකීම්. ඒ කියන්නේ ඒක ගෙවන්න තියෙන එකක්. හරිද? ලක්ෂ 10 කියන්නේ මොනවද? වගකීම්. ඒක ගෙවන්න තියෙන එකක්. ඒතර අපි ගත්තාම ව්‍යාපාරයක හරි අපි ණය ඒවා බැංකු ණය වෙන්න පුළුවන්. බැංකු ණය කියලා කියනවා. ඒ වගේම උකස් ණය කියලා කියනවා. හරි. බැංකු ණය කියලා කියනවා. උකස් ණය කියලා කියනවා. දැන් අපි හිතන්නකෝ දැන් බැංකුවෙන් ණයක් ගන්නවා යම්කිසි ඉඩමක් හරි ගොඩනැගිල්ලක් හරි මොනවා හරි අපේට තියලා. එතකොට අපි කියන්නේ උකස් ණය කියලා. ඔය රත්තරන් බඩුවේම අපේට තියලා ණය ගන්න අන්නේ වගේ. එහෙම නැතුව අපි ණයක් ගත්තොත් බැංකු ණය කියලා කියනවා. හරි. එතකොට ඒ වගේම දැන් ව්‍යාපාරයේ මේ භාණ්ඩ තොග ණයට ගත්තොත් භාණ්ඩ තොග ව්‍යාපාරයේ විකිණීමට අවශ්‍ය භාණ්ඩ තොග ණයට ගත්තොත් අන්න එතනදී ගෙවන්න තියෙන සල්ලි වලට කියනවා ණය හිමියෝ. ණය හිමියෝ. ඔන්න පේනද වගකීම ඇති වෙන විදිය. ඒ වගේම ව්‍යාපාරයේ ඔය මාසිකව ගෙවන්න තියෙන වියදම් තියෙනවා. මොනවද තමයි ව්‍යාපාරික වියදම්? සේවකයන්ට වැටුප් ගෙවන්න වෙනවා. නේ? ඒ වගේම විදුලිය ගාස්තු දරන්න වෙනවා. රක්ෂණ ගාස්තු දරන්න වෙනවා. ප්‍රවාහන ගාස්තු ව්‍යාපාරික දරන්න වෙනවා. නේ? වරිපණම් ගෙවන්න වෙනවා නගර සභාවට ව්‍යාපාරයක් කරන් යනකොට නේ නගර සභා සීමාවක තියෙනවා වරිපණම් ගෙවන්න වෙනවා. නේ? හරි. එතකොට ඊළඟට දුරකථන ගාස්තු ව්‍යාපාරට ගෙවන්න වෙනවා. ඒ වගේම ප්‍රචාරණය සඳහා මේ ප්‍රචාරණ ගාස්තු ව්‍යාපාරය දරන්න වෙනවා. නේ? ඔය වගේ එක જાතිය වියදම්. සමහර කොමිස් ගෙවන්න වෙනවා. කොමිස් ගෙවීම කරන්න වෙනවා. ඉතින් ඔය જાතිය ඔය වගේ එක જાතිය වියදම් ව්‍යාපාර දරන්න වෙනවා. එතකොට මේ වියදම මාසයේ අවසාන වෙනකොට ගෙව්වේ නැත්තම් දැන් මේ මාසිකව දරන්න ඕන වියදම්නේ. මාසයේ අවසාන වෙනකොට මේ වියදම ගෙව්වේ නැත්තම් මතක තියාගන්න ඒක වියදමක් වගේම වියදම නැති වෙන්නේ. වියදමක් වගේම ඒක වගකීමකුත් බවට පත් වෙනවා. හරි. මොකද වියදම නැති වෙන්නේ විදුලි බිල විදුලිය මාසයක් තිස්සේ පාවිච්චි කරා නම් හරි මාස අවසානයේදී බිල ගෙව්වේ නැහැ කියලා විදුලිය කියන වියදම නැති වෙන්නේ නැහැ. අපි කොහොමද ඒක ගෙවන්න ඕනේ. ඒතර අර වියදමක් වගේම ඒක මොකක් වෙනවද? උපචිත වියදම් කියන වගකීමකුත් වෙනවා. උපචිත වියදම් කියන වගකීමකුත් ඇති වෙනවා. ඔන්න බලන්න වගකීම ඇති වෙන විදිය. ඔන්න වගකීම ඇති වෙන විදිය. ඔන්න බලන්න දැන් මේ වෙනකොට සෑහෙන තොගයක් පිරලා තියෙන්නේ. හරිද? ඊළඟ මෙහෙම ව්‍යාපාරේ පවත්වාගෙන යනකොට ඒ ව්‍යාපාරේ ආදායම් ඇති වෙනවා. හරි මේ ව්‍යාපාරයේ තියෙන මේ භාණ්ඩ තොග විකුණනකොට විකුණුම් කියන ආදායමක් ඇති වෙනවා.
විකුණුම් කියලා ප්‍රධාන ආදායමක් ඇති වෙනවා. ඒ වගේ ව්‍යාපාරය තුළ මම ඉස්සලා කිව්වා වගේ වැඩිපුර ව්‍යාපාරෙ ඉඩ තියෙනවා. අපිට හිතමු උඩම තට්ටුව නිකන් තියෙන්නේ. ඒ උඩම තියෙන තට්ටුව කුලියට දීලා ගෙවල් කුලියක් ලබා ගන්න පුළුවන්. ඒතර කුලිය ආදායම් ගන්න පුළුවන්. ඒ වගේම අපිට බැංකුවේ ඔය ස්ථාවර තැන්පතු වල වගේ මුදල් යොදවලා පොලි ආදායම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපිට ඔය කොමිස් ආදායම් ලැබෙනවා ව්‍යාපාර කටයුතු වලදී. ඒ වගේම අපිට ඔය ආයෝජනය කිරීම කළා නම් කොටස් වෙළඳ පොලේ ආයෝජන ආදායම් ලැබෙනවා. ඒක ඔන්නවා කර ආදායම් ලැබෙනවා. හරිද? ඒතර තරුව මතක තියාගන්න මෙහෙම ව්‍යාපාරයක ආදායම් ඇති වුනහම මේ ආදායම් කාර්ද ව්‍යාපාරයේ අයිතිකරුට. ඒක නිසා අපි මේක වෙනම කතා කළාට ආදායම් කියන එක අයිතිකරුගේ හිමිකමට අයිති එකක් ලෙසත් අපි පිළිගන්නවා. ආදායම් ලැබෙන්න අයිතිකරුගේ අයිතිය වැඩි වෙනවා. හරි. තොල්ලුවට ගන්න ආදායම් කියන ජාතිය නිසා අයිතිකරුගේ හිමිකම වැඩි වෙනවා. හරි. ඒ වගේම ව්‍යාපාරයේ දෛනිකව වියදම් කරන්න අයිතිකරුගේ මේ හිමිකම මොනවා වෙනවද? අඩු වෙනවා. එහෙනම් වියදම් නිසා හිමිකම අඩු වෙනවා. ඒතර ඔළුවේ තියාගන්න දැන් ආදායම් සහ වියදම් වෙනම කතා කරාට ඒවා සමහර අවස්ථාවලදී අපේ මොකක්ද? හිමිකමට සම්බන්ධ අයිතමයන් විදියටත් සැලකිල්ලට ගන්නවා කියලා. හරිද? එහෙනම් දැන් ඔළුවේ තියාගන්න ව්‍යාපාරයක ගනුදෙනු කොටස් පහකට අපි වර්ග කරන්නේ. ඒ තමයි වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම්. වත්කම් කියලා කියන්නේ ව්‍යාපාරයක් සතුව තියෙන සම්පත්. ව්‍යාපාරයක් සතුව තියෙන මොනවද? සම්පත්. හරි. එතකොට වගකීම් කියලා කියන්නේ ව්‍යාපාරයක් විසින් ගෙවිය යුතු දෑ. ගෙවන්න තියෙන දේවල්. හිමිකම් කියලා කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුට තියෙන අයිතිය. ව්‍යාපාරයේ අයිතිකරුට තියෙන අයිතිය තමයි අපි හිමිකම කියන්නේ. ආදායම් කියලා කියන්නේ ව්‍යාපාරයක් දෛනික උපයන දේවල්. හරිද? වියදම් කියලා කියන්නේ ව්‍යාපාරයක් දෛනිකව වැය කරන දේවල්. ඒතර ඔය ටික ඔළුවේ තියාගන්න. ඒ එක්සැම්පල් ටික පාඩම් කරගන්න. මේ ටිකත් එක්ක තමයි අපි දැන් ඉස්සරහට යන්නේ. හරිනේ?